හලෝ කොහොමද? අද හදන්න යන්නේ මම බිස්කට් පුඩින් එකක්. මේක හදන්න එච්චර වෙලාවක් යන්නේ නැහැ. අපිට පොඩි අමුද්‍රව්‍ය ටිකකින් ඉක්මනට හදා ගන්න පුළුවන්. ජෙලටින්, මිල්ක් මේඩ්, ඒ වගේම අයිසින් සුගර්, බටර් මේ මුකුත් නැතුව ඉක්මනට හදාගන්නේ කොහොමද කියලා අපි බලමු මේක. මුලින්ම අපි කිරි කෝප්ප දෙකක් හදා ගන්න ඕනේ. ඒකට මම කිරි පිටි තේ හැඳි 7ක් දා ගන්නවා. මම හයිලන්ඩ් පාවිච්චි කරපු හින්දා කිරි පිටි තේ හැඳි 7ක් දාගත්තාම හොඳ උකු කිරි එකක් හදා ගන්න පුළුවන්. දැන් මම සීනි කෝප්ප කාලක් දා ගන්නවා. ඊළඟට කෝන්ෆ්ලවර් මේස හැඳි 3ක් පුරවලා දා ගන්නවා දැන්. ඊට පස්සේ තියෙන්නේ අපි සාමාන්‍යයෙන් කිරි එකක් හදා ගන්නවා වගේ මේ තුන හොඳට මිශ්‍ර කරගෙන වතුර ටිකක් දාලා ආපහු හොඳට මිශ්‍ර කරගෙන ලිපේ තියලා හැඳි ගා ගන්න තියෙන්නේ. ඒක උතුරද්දී අපි මේ කෝන්ෆ්ලවර් දාලා තියෙනනේ අන්න ඒකේ හින්දා මේක උකු වෙනවා. ඕගොල්ලන්ට මේ වෙලාවේදී ගෙදර වැනිලා වගේ තියෙනවා නම් වැනිලා තේ හැන්දක් වගේ එකතු කරගන්න මේකට. ඊට අමතරව මේක ඕගොල්ලන්ට කෝපි රස බිස්කට් පොඩියක් නම් හදා ගන්න ඕනේ. පොඩි නෙස්කැෆේ පැකට් එකක් එකතු කරගත්තත් ඇති. නැත්නම් චොක්ලට් රසට හදා ගන්න ඕන. ඔගොල්ලෝ කරන්න ඕනේ චොක්ලට් පවුඩර් මේ සැන්දක් මේ මිශ්‍රණයටම එකතු කරලා දිය කරගන්න. මේ දිය කරගත්ත කිරි එක ඊළඟට සාස් පානකට දා ගන්න ඕනේ අඩිය ඝනකම එකකට. මම මේ සාමාන්‍යයෙන් කිරි උතුරන සාස් පානට දාගෙන ලිපේ තියලා මධ්‍යම කින්දරේ හැඳි ගා ගන්න ඕනේ මේක උකු වෙනකම්. විනාඩි 3-4ක් යද්දී මේක හොඳට උකු වෙනවා අපි හදාගත්ත කිරි එක. එතකොට මේකේ ඝනකමත් වැඩි වෙනවා. අපි කෝන්ෆ්ලවර් දාලා තියෙන හින්දා තමයි ඒ හොඳට උකු වෙලා එන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේක ඕන ජෙලි එකක් වගේ උඩින් දාගෙන කන්න. එහෙම දා ගන්නවා නම් අනිවාර්යයෙන්ම මේක හොඳට නිවෙන්න දීලා ෆ්‍රිජ් එකට දාලා කූල් කරලා ජෙලි එකක් උඩින් දාගෙන කනවා නම් එහෙම කන්න. මේක උකුණාට පස්සේ ලිප ඕෆ් කරලා තව විනාඩියක් වගේ හොඳට හැඳි ගා ගන්න. නැත්තම් අඩිය අල්ලන්න පුළුවන්. ඔගොල්ලන්ට ඒ වගේම මේ වෙලාවදී පැණි රස මදි වගේ හිතෙනවා නම් සීනි ටිකක් දා ගන්න. ලුණු රස මදි වගේ හිතෙනවා නම් ලුණු ටිකක් උනත් දා ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක නිවෙන්නකම් අපි අපේ ඩෙසර්ට් එකේ ඊළඟ ටික රෙඩි කරගමු. මෙහෙම මම බෝල් එකක් ගත්තා අපි හදාගන්න බෝල් එක. ඒකට මම අද ටිකිරි මාරි පාවිච්චි කරන්නේ. මේකට ටිකිරි මාරි පාවිච්චි කරනවා නම් හොඳයි. ගොඩක් කිරි රස එනවා එතකොට. මම සාමාන්‍යයෙන් ගෝල්ඩ් මාරි ෆෑන් කෙනෙක්. හැබැයි මේකට මම ටිකිරි මාරි එක ගන්නවා. එතකොට හොඳ කිරි රසක් එන හින්දා බිස්කට් මම 22ක් වගේ පාවිච්චි කරා. ඔයගොල්ලන්ට පොඩි පැකට් එකක් ගත්තත් ඇති. ඒක මෙහෙම කඩලා ඒකට උඩින් අපි හදාගත්ත සෝස් එක දාගන්න තියෙන්නේ. එච්චරයි ලොකු දෙයක් නැහැ කරන්න. මේකේ අර සෝස් එකේ අර දුඹුරු පාට කෑලි වගේ පේන්නේ. මගේ ෂුට්ටක් අඩිය ඇල්ලුවා ඒකයි. ඔයගොල්ලන්ට පුළුවන් මේ බිස්කට් එක අර ලේයර්ස් දානවා වගේ එහෙම දාන්නත්. මට ලේසි හින්දා මෙහෙම දාගන්නේ. ඊට පස්සේ මේක ෆ්‍රිජ් එකේ දාගන්න ඕනේ. පැය 6ක් වගේ තියදී හොඳට සොෆ්ට් වෙලා එනවා බිස්කට් එක. මම නම් පැය 3යි තිබ්බේ. අපි බලමු කපලා කොහොමද කියලා. ඔගොල්ලන්ට පේනවා මේ බිස්කට් පුඩින් එක කපද්දී හොඳට මේක සෙට් වෙලා තියෙන්නේ. අපි ජෙලටින් වල මුකුත් පාවිච්චි කරේ නැති වුණාට ඔගොල්ලන්ට පුළුවන් මේක උඩින් චොක්ලට් ටිකක් වගේ දිය කරලා දාගන්න. අද මම අමුද්‍රව්‍ය 4කින් හදනවා කියලා වරොන්දු වෙච්ච හින්දා මේ මුකුත්ම දාගන්න. එහෙම දැම්මේ නැති වුණොත් මේක හොඳ කිරි රසට තියෙනවා. හරිම රහයි. අර පොඩි කාලේ අපි කිරිවල බිස්කට් පොඟවලා කද්දී එන රහ මේකේ හොඳටම එනවා. මේ බිස්කට් පුඩින් එකේ ලොකු රෙසිපි එකක් නැති වුණාට ඔයගොල්ලන්ට පේනවා අපේ ගෙදර තියෙන දේවල් වලින් උනත් ටක් ගාලා අපිට ඩෙසර්ට් එකක් හදලා ගන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලෝ හැමදාම කන බිස්කට් පුඩින් එක නැතුව මේ වගේ එකක් try කරලා බලන්න. එහෙනම් අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම බලන් හිටියට thank you.